ආයුබෝවන් සියලු දෙනාට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිසා මැග්නයිට් එකේ ෆස්ට් ට්‍රී සර්විසස්. ඒ කියන්නේ 1000 කිලෝමීටර්ස්, 5000 කිලෝමීටර්ස්, 10000 කිලෝමීටර්ස් වලට යන වියදම. එහෙම නැත්නම් කොස්ට් එක කොහොමද කියලා තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම කියන්න ඕනේ මම මේ වෙනකොට 1000 කිලෝමීටර් සර්විස් එකයි 5000 කිලෝමීටර් සර්විස් එකයි තමයි කරලා තියෙන්නේ. ඊට අමතරව 10000 කිලෝමීටර් සර්විස් එකේදී මම දැනට 10000 කිලෝමීටර්ස් කරපු සර්විස් කරපු යූසර්ස් ලගේ ඉන්ෆර්මේෂන් අනුව මම ඒක සම්බන්ධයෙන් කොස්ට් එක කියන්නම් ඔයාලට. මේකෙදි කියන්න ඕනේ AMW එකෙන් දීලා තියෙනවා 3 years එහෙම නැත්නම් 100 kilometers warranty period එකක්. මේකෙදි ෆස්ට් එන එක තමා අපි කන්සිඩර් කරන්නේ warranty period එක විදියට. ඒ වගේම තව දෙයක් තමා මේකෙදි ෆස්ට් ට්‍රී සර්විසස් ඒ කියන්නේ 1000 5000 10000 kilometers labor charge free විදියට include වෙනවා. එතකොට ෆස්ට් ට්‍රී සර්විසස් ගැන වියදම් ගැන කතා කරද්දී පළවෙනි 1000 කිලෝමීටර් සර්විස් එකේදී 5000 කිලෝමීටර් සර්විස් එකේදී සර්විස් ඉන්ස්පෙක්ෂන් එකක් තමා කරන්නේ. ඒකෙදි කිසිම වියදමක් මට ගිහිල්ලා නැහැ. හැබැයි 10000 කිලෝමීටර්ස් එකේදී මම මුලින් කිව්වා වගේ මේක වාහනේ පාවිච්චි කරන අයගේ ඉන්ෆර්මේෂන් අනුව මට දැනගන්න පුළුවන් වුණා approximately 15000 වගේ කොස්ට් එකක් 10000 සර්විස් එකේදී යනවා කියලා. ඒ 15000 කොස්ට් එකක් යන්නේ මේකෙදි තියෙන ඔයිල් චේන්ජ් එකට තමයි 15000 කොස්ට් එකක් යන්නේ. එතකොට මේ ෆස්ට් ට්‍රී සර්විසස් වලදීම කිසිම එකකද ලේබර් කොස්ට් එකක් යන්නේ නැහැ. සේරම ලේබර් ෆ්‍රී. warranty එකේ ප්‍රශ්නයක් නැතුව cancellation එකක් වෙන්නේ නැතුව ඔයාලා දැනගත යුතු කරුණු කීපයක් තියෙනවා සර්විස් කරද්දී ෆස්ට් ට්‍රී සර්විසස්. පළවෙනි සර්විස් එකේදී කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒකේ 1000 කිලෝමීටර් ඩිස්ටන්ස් එකක් travel කරාට පස්සේ ඔයාලට සර්විස් එක කරන්න පුළුවන් ෆස්ට් සර්විස් එක. සෙකන්ඩ් සර්විස් එකේදී කන්ඩිෂන් එකක් තියෙනවා 5000 කිලෝමීටර්ස් ඩිස්ටන්ස් එකක් travel කරලා හෝ එහෙම නැත්නම් වාහනේ කැඩෙට් කරගත්තු දවසේ ඉඳන් 3 months ඇතුළත සර්විස් එක කරන්න ඕනේ මුලින් වෙන එක. ඒ කියන්නේ උදාහරණයක් විදියට ඔයාලා 3 months ඇතුළත 5000 කිලෝමීටර්ස් achieve කරේ නැතත් හැබැයි සර්විස් එක කරන්න ඕනේ. තර්ඩ් සර්විස් එකේදී තියෙන කන්ඩිෂන් එක තමයි 10000 කිලෝමීටර්ස් හෝ වාහනේ කැඩෙට් කරගෙන 6 months ඇතුළත සර්විස් එක කරන්න ඕනේ. සියලු දෙනාට ස්තුතියි. නැවතත් අලුත් YouTube වීඩියෝ එකකින් හමු වෙනතුරු සියලු දෙනාම රැඳී සිටින්න.